අයිබෝවන් වනක්කම් සුබ දවසක් වේවා හැමෝටම. අපි සෙනසුරාදා ක්ලාස් එක කරා. සෙනසුරාදා ක්ලාස් එකේදී අපි ස්ටාර්ට් එක ගත්තා වර්තමාන කාල ආඛ්‍යාතයක් කොහොමද හදන්නේ කියලා. ඒක අපි ප්‍රසන්ටේෂන් එකක් කරා කරේ. ඒකේ PDF එකත් ඔයගොල්ලන්ට ලැබෙන්න සලස්වම මම අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වර්තමාන කාලයට අදාළ ආඛ්‍යාතයේ තවත් අභ්‍යාස කීපයක් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. බලමු මෙන්න මේ වාක්‍යය. අද දිනේ දාගන්න ඊයේ කරන් බැරි වෙන තමයි අපි දැන් මේ කරන්නේ. නාන් right. අපි දන්නවා සමෙයි. සමෙයි කියන්නේ මොකද්ද? සමෙයි යුංගල් කියලා කියන්නේ. සමෙයි යුංගල් කියලා කියන්නේ උයන්න. එතකොට ඒකේ යුංගල් කැලේ ඉවත් කරාට පස්සේ අපි වර්තමාන කාල ආඛ්‍යාතය හදන්න කලින් ඒ යුංගල් වුංගල් උංගල් කියන කොටස් ටික ඉවත් කරගන්න ඕනේ. එතකොට ඉවත් කරනකොට ඉතුරු වෙන කැලේ තමයි මේ සමෙයි කියලා කියන්නේ. ඉතින් සමෙයි කියන එකද දැන් ඔයාලා මතක තියාගන්න විශේෂයෙන්ම අල්කයන්ක් එකතු කරනවා. ඒකට හේතුව මේ අයි ශබ්දයෙන් අවසන් වෙන ක්‍රියාපදවලට ක් කියන අකුරක් එකතු කරනවා. ඒ අකුර අපි එකතු කරනවා. ඊට පස්සේ තමයි අපි එකතු කරන්නේ අර මම කියලා එනවා නම් අපි දන්න අවසානට කින්රේන් කියනවා. එතකොට සමීක් කින්රේන්. අතනින් මට කියන්න දෙයක් අමතක වුණා චෝටි දෙයක්. අර ටියුට් එකේ ලොකු අඩුපාඩුවක් වෙලා තියෙනවා. එතන ලොකු අඩුපාඩුව තමයි මට ඒක තේරෙනවා. ඒ දාර ළමෙක් මයික් කවුන්ටර් කියනකොටත් වැරදියට කිව්වා. මං හිතුවේ ළමයාට වැරදිලා වෙන්න කියලා ඇති කියලා. නැහැ. ළමයාට නේ වැරදිලා තියෙන්නේ මට. ඒ ටියුට් එකේ තියෙනවා එක තැනක දැක්කද චේතනායකේ අඩුපාඩුව. අවන් අවල් කියලා තිබ්බහම මේ අගට ඒකේ බලන්නකෝ මේ කොහොමද ලියාගත්තේ කියලා. ඈ අඩුපාඩුව දැක්කද ඔයාලා? ඒ අඩුපාඩුව දැක්ක කෙනෙක් ඉන්නවද? ඔව් සර්. මොකක්ද අඩුපාඩුව කියන්න බලන්න. සර් අවල් කිව්වොත් කින් රාල් නේද එන්නේ? ඒකේ අන්න තිබෙන්නේ ඔව්. කින් රාල් කියලා. අන්න හරි. අවල් කියන්නේ ඇයනේ. ඇය කියලා තිබුණොත් මට මේක ආරම්භයේදී කියන්න අමතක වුණා. කින්රාල් කියලා තියෙනවා. කින්රාල් නේද? දැන් කින්රේන් කියලා තියෙන්නේ මම කිව්වොත්නේ. දැන් මාත් එක්ක මතකින් කියන්න පුළුවන්ද? අපි කියලා තිබ්බොත් කොහොමද? කින් රෝම්. නුඹ නී කියලා තිබුණොත් කොහොමද චේතනා? නී. නුඹ කියලා තිබුණොත් කොහොමද? සමේක් කියන්න බලන්න. මයික් ඔන් කරලා. කින් රායි. very good. කින් රායි. සමේක් කින් රායි. ඔයා උයනවා. ඔයා උයනවා. නේද? ඔයා බත් උයනවා. කොහොමද කියන්නේ? නී සෝරු සමේක් කින් රායි. අපි අකට කින් රායි කියලා අවසන්. ඒකේ බහුවචනේ නීංගල් කියලා තිබ්බොත් සමේක් කියන්න බලන්න. රිහල්. කින්රීර්හල්. සමේක් කින්රීර්හල්. ඒ කින්රීර්හල් කියනකොට මතක තියාගන්න ඕනේ. පී යන්න අල්ර යන්න. කින්රීර්හල්. ඔහොම. ඊට පස්සේ ඔක හදන්න එඩිට් කරන්න පුළුවන්. අවශ්‍ය ටික විතරක් ටයිප් කරන්නකෝ. හරි. එතකොට නීනිංගල් අවන් කියන්නේ ඔහුනේ. ඔහු කියලා තිබ්බොත් කොහොමද එන්නේ? ඔහු බත් වෙනවා. කොහොමද කියන්නේ? අවන් තෝරු සමීක් කින්රාන්. මොකද්ද? කින්රාන්. අවන් කියලා තිබ්බොත්. අවල් කියලා තිබ්බොත් එදා ටියුට් එකේ තිබුණේ මට ඒක කියන්න අමතක වුණා. කින්රාර්හල් කියලා නේ තිබුණේ ටියුට් එකේ. මෙහෙම තිබ්බේ. කින්රාර්හල් කියලා. ඒක වැරදි ඈ. ඒක හදාගන්න. ඒක දැන් හදාගන්න. මේ දැන් හදාගන්න. අවල් කියලා තිබුණා. අග ශබ්දය එන්න ඕන ආඛ්‍යාතයේ වර්තමාන කාලේ. කින්රාල් කියලා. එතකොට ඇය බත් උයනවා කොහොමද කියන්නේ? ඇය අවල් සෝරු සමේක් කින්රාල් කියලා තමයි අවසන්. අගට කින්රාල් කියලා අවසන්. ඊට පස්සේ අවරහල්. ඊට පස්සේ අවර.
අවර් ආයන්න වයන්න අවර් එයා එතුමා කෙනෙකුට අවර් අපි දන්න ස්ත්‍රීලිංග පුරුෂලිංග ભેදයකින් තොරව අවර් කියලා කියනවා. අවර් කියන්නේ එයා එතුමා එතුමිය ඔක්කොම වචන. අවර් කිව්වහම එයා බත්තු වෙනවා. අවර් සෝරු සමීක් කින්රාර් කින්රාර් මෙතෙන් ආල් හයන්න කියන්නේ කින්රාර් කියලා එන්නේ අවර් කියලා. ඊළඟ යාලගේ බහු වචනේ අවර්හල් කියලා આવත් ඔවුන් කියලා આવත් කින්රාර්හල් එහෙමයි එන්නේ නේද? හරි. අදු කියලා આવත් ඌ කියලා આવත් කොහොමද එන්නේ? සමීක් කින්රදු. හැබැයි ඒ සමීක් කියන වචනය අපි අදු අවේ දෙන්නත් එක යූස් කරන්නේ නැහැ. ඇයි හේතුව මොකක්ද? සත්තු කියන අපි බල්ලා බත්තුයයි. ඒක ගැලපෙන්නේ නැහැ නේද? නායි සෝරු සමීක් කින්රදු. හරි ව්‍යාකරණානුකූලව හරි නේද? නායි කියන්නේ බල්ලා අදු එහෙනම් අද શબ્දෙත් කින්රදු කියලා එන්න ඕනේ. සමීක් කින්රදු ආහාරයි. ගැටලුවක් නැහැ. නමුත් ඒ වාක්‍ය අපි නොලියයි. හරි. මට මේක ලියලා පෙන්නන්න එහෙනම් නාංගල් කියලා આવොත්. හරිද? නාංගල් සෝරු කොහොමද එන්නේ? නී සෝරු ඊට පස්සේ නීංගල් සෝරු නීංගල් සෝරු ඊට පස්සේ අවන් આવොත් කොහොමද? අවල් આવොත් කොහොමද? ඊට පස්සේ අවර් આવොත් කොහොමද? අවර්හල් කියලා આવොත් කොහොමද? අදුවා මේ දෙක එපා. මේ දෙක මේකට එපා. මට මේක හදලා පෙන්නන්න බෑ. සෝරු කියන එක ලියන්න ඕනේ මේ හැම එකම සෝරු සෝරු කියලා. ඊට පස්සේ හැපැත්තේ ආඛ්‍යාතේ හදලා හදන්න
හරි සර්. හරි. දැන් කෙනෙක් මයික් ඔන් කරන්න බලන්න කවුරු හරි එක්කෙනෙක් මයික් ඔන් කරන්න බලන්න මාත් එක්ක උත්තර කියන්න. කොහොමද එන්නේ? කියන්න බලන්න. චේතන අයනවද කියන්න? සර්. හරි. මම දැන් මෙතන සෝරු කියන එක ලියන්නේ නැහැ. හරිද? මේ හැම එකම සෝරු කියලා එන්න ඕනේ. හරිද? මම ඒක ලියන්නේ නැහැ. ඒක නෙවෙයි මේක ලියන එක මහ වැඩක් නෙවෙයිනේ. අපි කියමු මේ ආඛ්‍යාතය ගලපන එක තමයි වැඩේ. රයිට්. කියන්න බං චේතන. සමේ කින්රෝම්. සමේ කින්රෝම් very good. ඊට පස්සේ මේ කියලා අහම සමේ කින්රායි. நீங்கள் சமைக்கின்றீர்கள். சமைக்கின்றீர்கள். ஹரி. அவன் சமைக்கின்றான். அவள் சமைக்கின்றாள். හරියට හරි. அவள் சமைக்கின்றாள். හරි very good. அவர்கள் சமைக்கின்றார்கள். සමයකින්රාர்கள். එතෙන්ට ඕනනම් අපිට පුළුවන් දැන් අපි අගට ආර්හල් શબ્දය දාලානේ සමයකින්රාර්හල් කියලා දාලා තියෙන්නේ. ඔයාලට පුළුවන් ඕනනම් මෙතනින් අනර් කියන શબ્දය දාන්න. අනර් කියන શબ્දය දාලා ඔයාලට මේක ලියන්න පුළුවන් ඕනනම් සමයක කින් රනර් සමයක කින් රනර් ඒක එහෙම ලියන්නත් පුළුවන්. අග શબ્දය ආර්හල් શબ્දය දාලා සමයකින්රාර්හල් කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අනර් શબ્දය දාලා සමයකින්රනල් කියලා කින්රනර් කියලා දාන්න පුළුවන්. දැන් බලන්න එයාලා බත්තු වෙනවා. එයාලා මොකද කරන්නේ? அவங்க என்ன செய்றாங்க? එයාලා බත්තු වෙනවා. අවර්හල සෝරු සමීකිරාර. දැන් අපිට වාක්‍ය ගොඩනගා ගන්න පුළුවන් නේ ටික ටික. දැන් මේ ව්‍යාකරණ ටික ඔළුවේ ඔයාලා ගාව තියෙනවද? අඩුපාඩු ටික බලලා හදාගන්න.
හරි. අපි දෙවෙනි අභ්‍යාසයට යමු. දෙවෙනි අභ්‍යාසය මේකේ තේරුම ලියා ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මම වත් උයනවා. පළවෙනි එක විතර කිව්වා නම් ඇති ඈ. ඔක්කොගම ලියන්න ඕනේ. දෙවෙනි අභ්‍යාසය. අද අභ්‍යාසය තමයි කරන්නේ. පුළුවන් තරම් අභ්‍යාස ටිකක් තමයි අද අපි සාකච්ඡා කරමු. දෙවෙනි පාඩම ගමු. දෙවෙනි වාක්‍යය. நான் பண்டியில் வசிக்கின்றேன். நான் கண்டியில் வசிக்கின்றேன். එතන நான் කණ්ඩිය කියන්නේ මම කණ්ඩි කියන්නේ නුවරනේ. ඒතර නුවර වාසය කරනවා. නැත්නම් වාසය කරමි ඒක අදහස්. එතකොට බලන්න වසි වසි කිව්වම අග શબ્දේ ඊ શબ્දයක්. එතකොට ඊ શબ્දේ තියෙන හැම අවස්ථාවකදීම අල්කයන්ක් දානවා. ඊළඟට අයි શબ્දේ තියෙන හැම අවස්ථාවකදීම ක්‍රියාපදයට පස්සේ අල්කයන්ක් දානවා. දැන් අපි අර ඉස්සෙල්ලා මතකයි නේද? සමෙයි අයි શબ્දයක්. ඒතර අල්කයන් දාලා තමයි අර කින්රෙන් කින්රොම් කින්රයි ඒ ටික දාන්නේ. වසි කිව්වහමත් එහෙම තමයි. මේක මාරු කරන්න බෑ. ඇලපිල්ලක් නේ දැම්මොත් තේරුම වෙනස් වෙනවා ඈ. වාසි කිව්වොත් කියවනවා කියන අදහස. අපි ඒක ඊළඟට තුන්වෙනි වශයෙන් ගමු. වාසි කියන්නේ කියවනවා කියන එකනේ. ඒතර වසික් කිව්වහම ජීවත් වෙනවා වාසය කරනවා කියන අදහස. වසික් කියන්නේ. ඔයා හදන්න ඊට පස්සේ නාංගල් කියන එකට කොහොමද? නී කියන එකට කොහොමද? නීංගල් කියන එකට ආන්නේ ආවොත් කොහොමද? ඊට පස්සේ කමල්. දැන් ඔයා කලබල වෙන්න එපා කමල් කියන එක දුන්නේ කියලා. මේ කමල් කියන්නේ පිරිමි කෙනෙක්නේ. ඔයා හිතන මෙතන ආඛ්‍යාතය හදනකොට අවන් ඔහු කියන එකට අනු ආඛ්‍යාතය තිබ්බනම් හරි. ඊට පස්සේ රෝහිණී රෝහිණී ඊට පස්සේ අවර්හල් අවර් කියන ඊට පස්සේ අවර්හල් අවර් ඊළඟ සත්තුන්ටත් ගන්න පුළුවන් ජීවත් වෙන ඉන්න සත්තුන්ට පොදින්නේ. ඒ නිසා අදු අවේ කියලා දාන්න. අදු අවේ හා. හරි මේ හැම එකකටම දෙවෙනි වචනේ වශයෙන් කණ්ඩීල් 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 කියලා එනවා. මම ඒක ලියන්නේ නැහැ. උත්තර ලියද්දී. right ලියන්නකො බලන්න එහෙනම් දැන්. මේ හැම එකකටම කණ්ඩීල් කියලා එනවා ඈ. right ආඛ්‍යාතය ගලපන්න බලන්න. වසි ලියලා ඉවර වෙලා හරි කියලා මයික් ඔන් කරලා කියන්න.
හරි සර්.
නෑ. hello right ලියුවද ළමයි? ඔව් සර්. දැන් මේ කියන කවුද ඉදිරිපත් වෙන්නේ? වෙන කෙනෙක් ඉදිරිපත් වෙන්න බලන්න. චේතනා ඉස්සලා කිව්වේ වෙන කෙනෙක් ඉදිරිපත් වෙන්න බලන්න. ප්‍රියදර්ශනි වෙල්හෙන්ගොඩ try එකක් දෙමුද එහෙනම් අපි? වැරදුනාට කමන්නේ. මොකද කියන්නේ? බෑද? එහෙනම් චේතනාව ඉදිරිපත් වෙමුකෝ අපි. කියමු බලන්න චේතනා. මම නුවර වාසය කරන්නේ. මම නුවර ඉන්නේ. මම නුවර ජීවත් වෙනවා. නාන් කණ්ඩීල වසික්කිරේ. අපි නුවර වාසය කරනවා කොහොමද කියන්නේ? වසික්කින්රෝ වසික්කින්රෝ. හරි. එතකොට නී කියලා આવොත් කොහොමද? ඔයා නුවර ජීවත් වෙන්නේ. කොහොමද කියන්නේ? ඔයා නුවර ජීවත් වෙන්නේ. ඔව්. වසික්කින්රායි අන්න හරි. වසික්කින්රායි. ඔයාලා නුවර ජීවත් වෙන්නේ. ඔයාලා නීංගල් කියලා හම් කොහොමද වෙන්නේ? වසික්කින්රීර්හල් වසික්කින්රීර්හල්. බොහොම හොඳයි. very good. ඊළඟට කමල්. කමල් කියන්නේ පිරිමි කෙනෙක් පුරුෂ ලිංගයි. අවන් ඔහු කියන එකට එන්නේ. ඒතකොට කොහොමද එන්නේ? වසික්කින්රාල් වසික්කින්රාන් අගට කින්රාන් කියලා. එතකොට රෝහිණි කිව්වම එයා ස්ත්‍රී ලිංගයි. අවල් කියන එකට එන්නේ. අවල්. ඇය. එතකොට වසික්කින්රාල් වසික්කින්රාල්. බොහොම හොඳයි. ඊළඟ අවල් කිව්වම කොහොමද එන්නේ? අවල්. එයා. වසික්කින්රාල් වසික්කින්රාල්. හරියට හරි. සර් ඒකට වසික්කින් රනර් කියලාත් ගන්න පුළුවන්ද? ඒ මේකට හරිද? මෙතෙන්ට පුළුවන් අනර්ථ දාන්නයක්. හරිද? මෙයාට නෙවෙයි. හා සර්. මෙතෙන්ට අපි මොකක්ද විදිය මොකක්ද? වසික් වසික්කින්රාර්හල් මේකට තමයි විකල්පයක් තියෙන්නේ. මොකක්ද ඒ විකල්පය? දැන් ඔයා කිව්වේ ඉස්සෙල්ලා. මොකක්ද? වසික්කින්රනර් අන්න හරි. අනර්ථ දාන්න පුළුවන්. මේ දෙකම හරි. අවර්හල් කිව්වහම මේ දෙකම හරි. අදු කිව්වහම කොහොමද එන්නේ? වසික්කින්රදු වසික්කින්රදු අන්න හරි. වසික්කින්රදු දුයන්න. අවේ කිව්වහම මේ දුයන්න වෙනුවට මොකක්ද දාන්නේ? නයන්න දානවා. වසික්කින්රණ වේ. වසික්කින්රන අන්න හරි. හදාගන්න අඩුපාඩු. හරි. හරියට දාගන්නකෝ. සර් ඔව් කියන්න.
ඉස්සෙල්ලා සර් කිව්වේ සමීකරණ කියලා අවර් කිව්වොත් අර සෝරු කිව්ව එකේ මොකද්ද තේරුන්නේ ඉස්සෙල්ලා ලිවර අවර් සෝරු සමීකරණ කියලා ඔව් ඒකනමද කිව්වේ සමීකරණ කියලා නෑ අවර්හල් ආවුත් එන්නේ හා සර් අපි ඒකේ අවර් කියන එක ඉස්සරහින්ද ලියාගත්තේ සමීකරණර් කියලා නෑනේ ඔව් ඒක වෙන්න බෑනේ ඇත්තද ළමයි නෑ සර් අවරහල් කියන තැන ලියාගන්න. හැම වෙලාවෙම වැරදින්නේ නෑ නිකන් බොරු කියන්න ඉන්න එපා හරිද අවර්හල් අනිවාර්යෙන්ම කවදාවත් මට එහෙම ලියවෙන්නේ අනර් කියන එක එන්නේ ආයෙත් අනර් කියන එක අනිවාර්යෙන් එන්නේ අවර්හල් කියන එක කෙනාට හරිද ඒක ඔයාගේ වැරදීමක් ඒක හදාගන්න ඈ හරි අපි තුන්වෙනි උදාහරණයට යමු ඊළඟ තුන්වෙනි උදාහරණයට අපි යමු තුන්වෙනි එකට මම කියවනේ දාර මේ වාසි කියන එක ගමු කියලා වාසි කියන්නේ කියවනවා වාසි යුංගල් කියන්නේ කියවන්න වාසි යුංගල්. එතකොට යුංගල් කියන එක නා රිමූව් කරා වාසි කියන එක ඉතුරු වුණා. එතකොට එයා තමයි ක්‍රියාපදේ. වාසි. එතකොට අපි වාක්‍යයක් ගමු පළවෙනි වාක්‍යය නාන් පුත්තහත්තෙයි වාසික් කින්රේන් නාන් කියලා කියන්නේ මම පුත්තහත්තේ කියලා කියන්නේ පොත කියවමි තුරු ටික දැන් ඔයා හදන්න බලන්න අපේ මේ තුන්වෙනි උදාහරණය නෑ එක නෙවෙයි තුන මේකේ දෙකක් තියෙනවා ක්‍රම ඒ ක්‍රම දෙකම හදන්න අවර්හල් කියන කෙනාගේ හරිද
right මේකත් චේතනාව නම් කියන්න බෑ. දැන් දෙකක් චේතනා කිව්වා එක දිගට. මේක අපි දෙමු වෙන කෙනෙක්ට. කවුද බාරගන්නේ? කවුද බාරගන්නේ? හරි නේද? අපි සාකච්ඡා කරමුද? කවුරු හරි ඉදිරිපත් වෙන්න. කවුද එන්නේ? මයික් ඔන් කරලා. හරි නේද? කවුරුත් නැද්ද? කවුරුත් නැති වෙන්න බෑ මං කියන්නෙත් නෑ. මම මෙතනින් එහාට යන්නේ කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වුනේ නැත්නම්. වරදින්න හරි කමක් නෑ කවුරු හරි කෙනෙක් ඉදිරිපත් වෙන්න. ශාමින්දී මොකද කියන්නේ? කියන්න සර්. ඕකේ. ඔය එන්නේ. very good. හරි. කියන්න බා නාංගල් කියලා අත්තුම දෙන්න. නාංගල් පුත්තහත්තේයි මේක හැම එකටම එනවා. කියන්න. වසිකින්රෙන් වැරදි. ආයි හදන්න. නාංගල්. නාංගල් කිව්වහම අපි වසිකින්රෙන් ආයි කියන්නේ වසිකින්රෝන් අන්න හරි. කින් රෝ. ඒකෙත් මට ඇහුනේ රෝ එන් කියලා අල් නයන්න. අල් නයන්නක් නෙවෙයි තියෙන්නේ. මොකද්ද? අල් මයන්න. හරිද? නියාවත් කොහොමද දෙන්නේ? වසිකින්රායි නීංගල්ලාවත් කොහොමද දෙන්නේ? වසිකින්රීන්හ අන්න හරි. කින් රීරහ. කමල් කියලාවත් කොහොමද දෙන්නේ? වසිකින්රාන් very good. ඔයාලා ගත්තේ ලස්සනට. මෙතන ගෑනු ළමයෙක්ගේ නමක් ආවා. වසිකින්රාන් කින්රා උල් අල්ලා යන්නේ. කින්රා උල් අල්ලා යන්නේ. උල් අවල් આવත් කින්රාල් රාල් අවල් රාල් අවන් කින්රාන් එහෙමයි එන්නේ. අවර් කියලාවත් කොහොමද දෙන්නේ? වසිකින්රාඩ් අවර් හල්ලාවත් වසිකින්රාර්හල් අනිත් ක්‍රමෙත් කියන්නේ අනිත් විදිහ අනර් දාලා අනර් දැම්මොත් කොහොමද එන්නේ? මෙයාටම කියන්න පුළුවන් තව අනිත් විදිහ වසිකින් වසිකින් වසිකින්රනා අන්න හරි. ප්‍රනාලිය මම උඩට දැම්මා යා. වාසිකින්රනර් අවර්හල් කියලා දාවොත් එක්ක වාසිකින්රාර්හල් නැත්නම් වාසිකින්රනර් කින්රනර් කියලා දාන්න පුළුවන්. එතන අදුවවත් කොහොමද එන්නේ? වාසිකින්රදු very good. ඊට පස්සේ අවේ යාවොත් වාසිකිරණ ආන් මේ වර්තමාන කාලයේද present tense කියන එක හොඳට ඔළුවට කාවැදුනා නම් ඊළඟ ඒවා ඉගෙන ගන්නවා කියන එකට අපිට ලොකු අමාරු ප්‍රශ්නයක්
බෝඩ් එක මකන්නද? හරි. එහෙනම් ඊළඟ එකට යමු නේද? අපි දැන් 3ක් හරියට කරා. ඊළඟ එක නම් ඊළඟ එකත් ඔය ඈ. කවුද අපේ දැන් කිව්ව එක්කෙනා? එයාම කියන්න ඕන. ඊට පස්සේ මෙහෙම මාරුවට ගමු අපි. හරිද? අපි දැන් ගමු 4 වෙනි කෙනා. 4 වෙනි කෙනා අපේ නාන් වේහමාහ මම වේගයෙන් නාන් කියන්නේ මම වේහමාහ කියන්නේ වේගයෙන් right දුවන්න කියන ක්‍රියාපදය විධාන පදය තමයි ඕඩුංගල් ඕ යන්න ඩු යන්න ඕඩුංගල් එයාගේ ක්‍රියාපදය ඕඩුනේ මෙතෙන්ට අපි අල්කයන්නක් දාන්නේ ඕඩුක් එහෙම දාන්නේ අල්කයන්නක් දාන්නේ අර මෙයාගේ ශබ්දය ඊ හෝ අයි එනවා නම් විතර මෙතෙන් අල්කයන්නක් දාන්නේ මෙතන සාමාන්‍ය විදිහට කින්රේන් කියලා දාන්න ඕඩු කින්රේන් කියන්නේ දුවනවා දුවමි කියන කොහොම වේගයෙන් දුවනවා නාන් වේහමාහ ඕඩු කින්රේන් ඊළඟ අපි આવොත් ඕඩු කියන එක දැම්මා කින්රෝම් ඒ විදිහට මේකේ දෙකක් තියෙනවා ඒ දෙකක් හදාගෙන කියන්න බලන්න
හරිද? ලියනත් තාම ශාමින්දී ලියනත් තාම ශාමින්දී ලියනවා. චේතනා ලියනත් තාම ඉවරයි සර්. ඉවරයි. දැක්කද? අරයා ලියුණා වගේ මේ කියන්න වෙයි කියලා හොරේට දාන්න. ඕඩු. හරි. චේතනා කියන්න බාන්න චේතනා. ඕඩුකින් රෝම්. ඕඩුකින් රෝ හරි. ඊළඟට මෙතෙන්ට ඕඩුකින් රායි ඕඩුකින් රායි. நீங்களாம் ඕඩුකින් වීරහල් හරි. කමල්ලාවම ඕඩුකින් රාන් හරි. රෝහිණී ඕඩුකින් රාල් අවර් කියලාම ඕඩුකින් රාර් අවර්හල් කියලාම ඕඩුකින් රාර්හල් ඕඩුකින් රාහල්. ඒකේ මේ අර අනිත් ක්‍රමය මොකද්ද? ඕඩුකින් රනර් ඕඩුකින් රනර්. එතන මොකක්ද දෙන්නේ? අදු ආවම. ඕඩුකින් රෙදු ඕඩුකින් රෙදු හරි හරි. right. එතනද අවයි ආවම. ඕඩුකින් රනර් ඕඩුකින් රනර්. හරි. හදාගන්න බලන්න.
හරි. හරි නේද එහෙනම්? අපි ඊළඟට දැන් ඔන්න ක්‍රියාපද අපි 4ක් ගත්තා. 4ක් ගත්තා නේද දැන්? 4. ඊළඟට ගමු මොකක්ද ගන්න. මෙතන අපි දාමු ටුට්ටක් වෙනස් කරමු. මෙතන අපි දාමු මේ සත්තු දෙන්නේ නම කුයිල් කියලා දානවා නේ. කුයිල්. මෙතන දානවා කුයිල් හල්. කුයිල් මොකද්ද කුයිල් කියන්නේ? කුයිල් කියන්නේ කොහා. අවුරුදු කාලේ කෑ ගහන්නේ කොහා. කුයිල් හල් කියන්නේ යාළගේ බහුවචනය. කොවුලන් කියන අදහස. කමල් රෝහිණී අවර් කියන එක නම් මම දානවා ආසිරියර් කියලා. ඔයගොල්ලෝ කන්ෆියුස් වෙන්න. ඔයගොල්ලෝ දැන් ටික ටික මම බය කරනවා මේක. වරද්දන්න. හරි. අවර් හල් වෙනකොට මම දානවා මානවර හල්. හරි. දැන් මෙහෙම දැම්මම බය වෙන්න එපා. දැන් මේ බලන්න සර්වනාම පද නාන් කියන එක ගත්තාම 1 2 3 4 5 6 7 8 9 10. අපි ඉගෙනගෙන තියෙන සර්වනාම පද 10ක්. நான் நாங்கள் நீ நீங்கள் அவன் அவள் அவர் அவர்கள் அது அவை ඔය 10න් අර අපි ඉගෙන ගත්ත ස්වරූපයෙන් තියෙන්නේ 4යි. ඉතිරි 6ම මම මේ සර්වනාම පද වෙනුවට ආදේශ කරපුවා දාලා තියෙනවා. ඒ වගේ අවස්ථාවල ඉතින් අපි හරියට තෝරා බේර ගන්න ඕනේ. මෙන්න මේ කමල් කියලා තියෙන්නේ අවන් ඔහු අවන් කියන එකට අදාළ ආඛ්‍යාත තිබ්බනම් හරි. රෝහිණී කියලා කියන්නේ ස්ත්‍රීලිංග නාමපදයක්. අවල් ඇය කියන එකට අදාළ නාමපද තිබ්බනම් ඉදිරියෙන් හරි. ආසිරියර කියන්නේ එතුමා අවර් කියන එකට අනුව ආඛ්‍යාත තිබ්බනම් හරි. මානවර්හල් ශිෂ්‍යයන් ශිෂ්‍යයෝ එහෙනම් ඔවුන් අවර්හල් කියන එකට අනුව ආඛ්‍යාත තිබ්බනම් හරි. කුයිල් කොහා කිව්වහම අදු කියනට අනුව ආඛ්‍යාත තිබ්බනම් හරි. කුයිල් හල් කොවුලන් ඒකට අනුව ආඛ්‍යාත තිබ්බනම් හරි. එහෙනම් අපි බලමු නාන් ඉනිමෙයාහ මොකද්ද ඉනිමෙයාහ කියන්නේ? ඉනිමෙයාහ කියන්නේ ක්‍රියා විශේෂණ පදයක්. සෝරි අපි ගමු පාඩු ගායනා කරන පාඩුංගල් කියන්නේ ගායනා කරන්නනේ. පාඩුංගල් ගායනා කරන්නේ නම් පාඩු කියන්නේ ක්‍රියා පදේ. මේකට එකතු කරනවා කින්ඩේ. පාඩු කින්ඩේ. මේ කින්ඩෙන් කියන හැදිච්ච විදිහට පළවෙනි දවසේ කතා කරන්නේ. කින් එකතු කරා ඒ. එතන එකතු වෙන්නේ ඕම්. එතකොට මෙතන කොහොමද එන්නේ? ඉතුරු ටික හදන්න බලන්න. පාඩු කින්ඩෙන් මේකේ තේරුම තමයි මම ඉනිමෙයාහ කියන්නේ මිහිරි ලෙස ගයමි. මම මිහිරි ලෙස ගයමි.
හරි මම හිතන්නේ මම උත්තර ගන්න. හරි අපි සාකච්ඡා කරමු නම් ඉනිමෙයාහ කිව්වම මොකක්ද දෙන්නේ? ඉනිමෙයාහ පාඩු in Rome. එතන කොහොමද දෙන්නේ? පාඩු in right. එතන පාඩු in Israel. ඊට පස්සේ කමල් කියලා කියන්නේ පිරිමි කෙනෙක් නේ නේද? හරි කමල් කියන කොහොමද දෙන්නේ? පාඩු in France. रोहिणी पूर्णम अगर डाल सकते नहीं चलते पाडू in साल ආසිරියෙන් කිව්වම පාඩු in साल මානවකල් කිව්වම පාඩු පාඩු කින්බද මෙතන සුට්ටක් කියනවා ඒකත් කියන බන් කවුරු කෙනෙක් මයික් කම් කළා මේ අර මානවකල් කියන කෙනාගේ අනිත් එක්කෙනා කින් රාහුල වෙනකොට කින් රනල් දාපොය පාඩු කින් රනල් හරි අපි එහෙනම් ඊළඟ එකට යමු නම් මේක උත්තර ටික හදාගත්තා නේද හරිද තව කාලේ ඕනද ඔයාලට ඇද්ද කාලේ හරි දැන් මේවා අමාරුද දැන් මේ උක්තාවාක්‍යද පද සම්බන්ධය අමාරුද වර්තමාන කාලේ අමාරුවක් දැනෙනවද ඔයගොල්ලෝ අපහසුයිද ලේසියිද මොකද දැන් හිතෙන දේ කියන්නේ බං තව අභ්‍යාස ඕනේද තව අභ්‍යාස එපාද තාම දැන් තේරෙනවද හොඳටම මොකද ඔයාගෙන අමාරු නෑ නේද හරිම ලේසි දැන් අනාගත කාලේ මීට වඩා ලේසි ඊට පස්සේ අතීත කාලේ චුට්ටක් අමාරුයි ඒකේ ක්‍රම කීපයක් තියෙනවා ඒක ටිකක් අමාරුයි ඒ මම ඒකට PDF එකක් මේ හදනවා මේ අනාගත කාලේ නම් එච්චර අමාරු නෑ අතීත කාලේත් අමාරු නෑ ඉතින් රටාවක්ම තියෙන හැම එකම අපිට මතක තියාගන්න තියෙන්නේ අරක තමයි කින්ඩ්‍රේන් කින්ඩ්‍රෝම් කියලා මතක තියාගන්න වැඩිය වඩාත් හොඳයි ඒන් ඕම් ආයි ඊර්හල් ආන් ආල් ආර් ආර්හල් අදු අන ඒ විදිහට මතක තියාගත්තනම් පහසුයි
මොකද ඒක අර හැදිච්ච විදිහ හරියටම ඔයාගේ ඔළුවට යනවනේ එතකොට. දැන් පාඩු කින්රේන් කියලා ඔයාලට ලියාගන්න පුළුවන් වුණොත් හොඳයි. ඒත් පාඩු කින්රේන් කියන හැදිලා තියෙන්නේ කින්රේන් කියන එක හැදිලා තියෙන්නේ කින් එකතු කරා ඒන්. ඒතර නාන් කියන්නේ මම උක්තේ විදිහට ආපු හින්දා තමයි අගට ඒන් කියලා අවසන් කරන්නේ. අන්න ඒ විදිහට ඔයාගේ ඔළුවේ තියෙන්න ඕනේ අදහසක්. එතකොට මේව හරි ලේසියි අල්ලගන්න. හරි. එතකොට අපි පාඩු කියන එක ගත්තා. දැන් අපි ක්‍රියාපද පහක් අරගෙන තියෙනවා. අපි තව එකක් ගමු මෙන්න මෙහෙම එකක්. අපේ 6 වෙනි එක වශයෙන් නාන් කඩිදත්තෙයි. කඩිදම් කියලා කියන්නේ ළමයි මේ ලිපිය කියන අදහස. ඒක එළුදු කින්රේන්. එළුදු කින්රේන්. ඒතර එළුදුංගල් කියනකොට එළුදු කියලා කියන්නේ එළුදුංගල් කියලා කියන්නේ ලියන්න එළුදුංගල්. එයාගේ උංගල් ඉවත් කරාට පස්සේ අර ක්‍රියාපදේ තමයි එළුදු. එළුදු. ඒතර එළුදු කියන කෙනාට මේ බලන්න කින්රේන් කියන එකතු කරා මම ලිපිය ලියමි. අපි මේකට මේ අන්තිම දෙක අයින් කරනවා. අන්තිම දෙක අයින් කරනවා. සත්තු ලිපි ලියන්න පෙළඹෙන්නේ නැහැ. මේකෙන් මම කුයිල් කියන එක අයින් කරා. මේ ටිකට අදාළව හදන්න බලන්න අපේ 6 වෙනි උදාහරණය.
හරිද? සාකච්ඡා කරමු බලන්න අපි එහෙනම්. එළුදු කින්රේන් නාංගල් ආවහම කොහොමද එන්නේ චේතන? කියන්න බලන්න. එළුදු කින්රෝම් එළුදු කින්රෝම්. හැබැයි මේක මේ ඊතලේ මැන්දට මේ කඩි දත්තේ කියන එක ඔයා ලියන්න ඕන. හරිද? එළුදු කින්රෝම්. මේ කිව්වහම කොහොමද එන්නේ? එළුදු කින්රායි අන්න හරි. එළුදු කින්රායි. නීංගල් ආවහම කොහොමද එන්නේ? එළුදු කින්දීර්හල් එළුදු කින්පීර්හල්. කමල් ආවහම කොහොමද එන්නේ? එළුදු කින්රාන් එළුදු කින්රාන්. රොහානී ආවහම කොහොමද එන්නේ? රෝහිණී ආවහම. එළුදු කින්රාල් එළුදු රාල් වෙන්න ඕනේ. ආසිරිය දාහම කොහොමද එන්නේ? එළුදු කින්රාන් එළුදු රාල්. රායන් අල්රයන්. මානර්හල් කියලාම අවර්හල් શબ્ද තියෙන්නේ එතන. අවර්හල්. එතකොට එළුදු එළුදු කින්රාන් ඒක අනිත් කෙනෙක් කියන්න බලන්න. එළුදු කින්රනන් ආ right. හදාගන්න බලන්න අඩුපාඩු.
හරි. අපි ඒතර උදාහරණ ගත්තා. කීයද? 3යි 6ක් ගත්තානේ. අපි ඉස්සෙල්ලාම වසි. වසි කියන එක ගත්තා. ජීවත් වෙනවා කියන එක. කණ්ඩීල් වසික්කින්ද්‍රයෙන්. වසි කියන්නේ ජීවත් වෙනවා කියන එක. ඊළඟට අපි ගත්තා සමෙයි. සමෙයි කියන්නේ උයනවා. මම උයනවා කියන අදහසින්. සමීක්කින්ද්‍රයෙන් සමීක්කින්ද්‍රෝම් එහෙම හැදුවා. ඊට පස්සේ අපි හැදුවා වාසි. වාසි උංගල් කියන්නේ කියවන්න කියන අදහස. ඒකට වාසි කියන්නේ ක්‍රියා මූලය. වාසි උංගල් කියන්නේ විධාන පදය. අපි සෙනසුරාදා මේක හොඳට ඉගෙන ගත්තා නේද? අර වගුවක් එහෙම ගහලා ඉගෙන ගත්තේ මතක ඇති. වාසි උංගල් කියන්නේ විධාන පදේ. වාසි කියන්නේ ක්‍රියා මූලය. ඒතර ඒ තුනම වසික්කින්ද්‍රයෙන් සමීක්කින්ද්‍රයෙන් වාසික්කින්ද්‍රයෙන් ඔක්කොම උක්කින්ද්‍රයෙන් කියලා අල්කයන්නක් ඇඩ් කරා එක්ස්ට්‍රා. හැබැයි අනිත් ඒවා ඕඩු කිව්වහම ඌ ශබ්දයක්, පාඩු කිව්වහම, එළුදු කිව්වහම ඌ ශබ්ද. ඒවට අපි අල්කයන්නක් එකතු කරේ නැහැ. ඒවට අර සාමාන්‍ය විදිහටම අර වගුවේ තියෙන ආකාරයෙන්ම කින්ද්‍රයෙන් කින්ද්‍රෝම් කියලා එකතු කරගෙන ගියා. ඒ වගේම මම විශේෂ දෙයක් කියලා දුන්නා ඒ දසන ශ්‍රාදා කියලා දුන්නේ නැති. ඒ මොකද්ද? මෙන්න මේ අවර්හල් කියන කෙනාට කින්රාර්හල් කියන එක එකතු කරුවාම කින්රනර් කියලා එකතු කරන්න පුළුවන් අගටානර શબ્දේ. ඒ වගේම සෙනසුරාදා ක්ලාස් එකේදී වෙච්ච වැරද්දකුත් මම අද පන්තියේ නිවැරදි කළා. ඒක නිබන්ධනේ හදනකොට සෙන්ටෙන්ස් හදනකොට වෙච්ච වැරද්දක්. ඒක සෙනසුරාදා පන්තියේ නිවැරදි කරන්නත් බැරි වුණා. ඒ වැරද්ද ඔයාලගේ ඔළුවේ තියෙන්නත් ඇති. ඒක නිවැරදි කළා මොකද්ද? මෙන්න මේ ස්ත්‍රීලිංග නාමපදයක් අවල් කියන්නේ ඇයනේ. ඇය කියන ස්ත්‍රීලිංග නාමපදයක් එක්ක අපි එදා ටියුට් එකේ තිබුණේ කින්රාර්හල් කියලා. හැබැයි එහෙම නෑ. අවර්හල් එක තමයි කින්රාර්හල් කියන එක නෑ යෙදෙන්නේ. මෙන්න මේ ස්ත්‍රීලිංග නාමපදයක් එක අවල් කියන නාමපදයක් එක්ක යෙදෙන්නේ කින්රාල් අල්ලගෙන යෙදෙන්නේ කින්රාල්. ඒක අපි ටියුට් එකේ හදාගන්න අඩුපාඩුවක් වශයෙන් අපි අතින් වුණු වැරද්දක්. හරි. එහෙනම් වර්තමාන කාලයට අදාළ ඔයා verbs කීපයක් අරගෙන හදලා අර එක දිගට ෆොටෝ ගහලා එවන්නේ නැතුව ඒක ඇත්තටම මේ WhatsApp එකේ චපල් වෙනවා PDF එකක් විදියට හදලා එවන්න. ඒක ගොඩාක් පහසුයි. ඩවුන්ලෝඩ් කරගන්න Play Store එකට ගිහිල්ලා cam scanner කියලා ගහන්න. cam scanner. ඒකට ඒකෙන් ඔයාලට ලේසියෙන් PDF හදාගන්න පුළුවන්. ඔයා verbs 10ක් විතර ගන්න මේ විදියට ක්‍රියාපද 10ක්. ක්‍රියාපද 10ක් විතර අරගෙන මම කියලා දාලා මේ මැන්දෙන් මේ වචනයක් අවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය නැහැ. හරිද? මම දුවනවා නාන් ඕඩු හින්දෙන් නාංගල් ඕඩු හින්දෝම් අන්නේ විදිහට verbs 10ක් ගන්න. දැන් hina යනවා සිරි. ඒතර සිරි කිව්වම අග ඊ ශබ්දයක් එනවනේ. ඒතර අල්කයන්ක් දාන්න ඕන අපි. සිරික් කියලා දාලා තමයි අර කින්දෙන් කින්දෝම් දාන්නේ. ඒතර මම hina යනවා නාන් සිරික් කින්දෙන් අපි hina වෙමු. කොහොමද? නාංගල් සිරික් කින්දෝම් ඒ ආදී වශයෙන් ඔයගොල්ලෝ ඒක හදාගන්න. පැහැදිලිද? හරි. එහෙනම් මේ විදිහට තියාගන්න ඕන. හරි? හරි. පුළුවන් නම් right. පුළුවන් නම් නෙවෙයි. මේක අනිවාර්යයි. මේක අනිවාර්යයි. සෙනසුරාදා වෙන්න කලින් හරි සෙනසුරාදා වෙන්න කලින් මම ඔයගොල්ලන්ගේ දානවා මේ group එකට හරි sorry මේ WhatsApp එකට දානවා මම දෙනවා ක්‍රියාපද 10ක්. ඒ ක්‍රියාපද 10ට අදාළව දැන් අද දවසේ ඇවිල්ලා අඟහරුවාදානේ. එතකොට අද මේ කරන්න ඊයේ කරන්න බැරි වෙච්ච එක. එතකොට අපි හෙට ක්ලාස් එකේදී මම වර්තමාන කාලාකයට ඒ දේවල් කරන්න දැන් අදින් ඉවරයි ඒ ටික. අපි අතීත කාලය පටන් ගන්නවා සෙනසුරාදා. අතීත කාලය හෝ අනාගත කාලයේ ටෙන්ස් දෙකකින් එකක් සෙනසුරාදා ස්ටාර්ට් කරනවා. එතකොට ඔයාලට දින තියෙනවා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා හරි සෙනසුරාදාත් මම කාලේ දෙන්නම් නෑ එච්චර කාල දෙන්න ඕනේ නෑ ඔය 10 හදන්න පැයක්වත් යන්නේ නෑනේ නේද ඒක නිසා ලොකු වැඩක් නෙමෙයි සෙනසුරාදා හවස 6 වෙන්න කලින් ඒ ඇසෙස්මන්ට් එක කරලා ඔයගොල්ලෝ PDF එකක් ආකාරයට මගේ WhatsApp එකට ලැබෙන්න සලස්වන්න ඕනේ මම දෙනවා ක්‍රියාපද 10ක් ඒ ක්‍රියාපද 10යිම සරනාමපද 10ට අදාළවම හදන්න ඕනේ. ඒ කියන්නේ නාන්නාංගල් නීනීංගල් අවන් අවල් අවර් අවර්හල් අදු අවේ කියන සරනාමපද 10ටම අදාළව ඒ ක්‍රියාපද. එතකොට වචන කීයක් හැදෙනවද වාක්‍යය? වාක්‍ය 100ක් හැදෙනවා. නේද? සරනාමපද 10යි ක්‍රියාපද 10යි 10 10 100යි. මේ වාක්‍ය 100
සෙනසුරාදා එන්න කලින් හදලා දෙන්න ඕනේ. නැත්තම් මම සෙනසුරාදා පන්තියට සහභාගී කරවා ගන්නේ නැහැ. නැත්තම් මේක හරියන්නේ නැහැ. මට මේ ළඟදී එක්කෙනෙක් මෙසේජ් එකක් දාලා අහනවා පෙබරවාරි මාසේ 25 වෙනිදා රෙකෝඩින් එකක් කියලා අහනවා මේක ප්ලේ වෙන්නේ නැහැ නේ කියලා. ඉතින් පෙබරවාරි 25 වෙනිදා එකක් දැන් ප්ලේ වෙන්නේ නැහැ කියලා කියන්නේ එතකම් මොකද කරේ පොල් ගෑවද? පෙබරවාරි 25 ඉඳන් අද ඇවිල්ලා මාර්තු 12 වෙනකන් එච්චර කාල රෙකෝඩින් එක බලන්න හිටියේ ඇයි? ඉතින් ඒ Zoom account එක expire වෙලා. දැන් මේ account එකේ කරපු recordings ටික බලන්න බෑ. දැන් මේ මාසේ ගැටලුවක් නෑ. මේ මාසේ මම ඉතින් කිව්වා අර මුලින්ම අපි තාක්ෂණයත් එක්ක ගනුදෙනු කරන්නේ. මේක අපි දිගටම බලන්න පුළුවන් විදිහට access හදලා නෑ. උපරිම දවස් දෙකක් තුනක් ඇතුළත මේක බලන්න. දැන් හොඳම සිද්ධිය කියන්නේ සෙනසුරාදා ක්ලාස් එකට ළමයි භාගයක්වත් ලොග් වුනේ නෑ. හැබැයි රෙකෝඩින් එක ඉල්ලලත් නෑ. කිසිම කෙනෙක් මේ වෙනකන්. මම බලෙන් දෙන්න ගියෙත් නෑ. හරිද? මොකද උවමනාවක් තියෙනවා නම් මෙසේජ් එකක් දාලා ඉල්ල ගන්න එපායි. නේද? අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔච්චර කල් දුන්නා. මෙතනින් එහා පොඩ්ඩක් බලන්න ඕනේ ඔයගොල්ලෝ. ඒ කියන්නේ මේ ඔයගොල්ලෝ මේකේ නිකන් ට්‍රැක් එකෙන් අවුට් වෙලා ඉන්නවා. අර මුලින් තිබුණු උනන්දුව නැති වෙලා. ඒක නිසා දැන් මුලින් තිබුණු උනන්දුව අපි නැති කරගෙන නෑ නේද? ඔයගොල්ලෝ මුලින් හිටියා වගේ මේ ඇක්ටිව් විදියට ඉන්න ඕනේ දැන්. සෙනසුරාදා ක්ලාස් එකේ රෙකෝඩින් එක බලලා තියෙන ළමයි දෙන්නයි මේ වෙද්දි. views තියෙන්නේ. දෙන්නයි බලලා තියෙන්නේ. අපිට මෙහෙම බලන්න පුළුවන්. එතකොට අනිත් කට්ටිය ඔන්න අද ක්ලාස් එකට සම්බන්ධ වෙන්නෙත් නැහැ. සෙනසුරාදා රෙකෝඩින් එක මේ වෙද්දිම බලලත් නැහැ. දැන් කරලා තියෙනවා මොනවද කියන්න දන්නෙත් නැහැ. අසයින්මන්ට් එකක් දුන්නා කියන්න දන්නෙත් නැහැ මොකවත්. සහය වෙන්න බෑ. මම හැමෝම තම මැසේජ් එකක් දාන්නම්. දාලා මේක ගැන දැනුවත් කිරීමක් කරන්නම්. එතකොට දැන් සෙනසුරාදා ඔක කරන්න තියෙනකොට අනිවාර්යයෙන්ම මේ ඕක බලයිනේ මේ රෙකෝඩින් ටිකවත් කොහොමද මේක කරන්නේ කියන එකවත්. දැන් ගෲප් එකක් හදලා නැති හින්දා ඒකේ වාසියක් තියෙනවා. නැත්තම් ගෲප් එකේ හදලා තිබ්බනම් නම්බර්ස් ටික පේනවනේ. මැසේජ් එකක් දාලා මේ අඩෝ ඔය මේ ලියපු එක මට පොඩ්ඩක් WhatsApp එකට දාහන් කියලා එහෙම හරි කරලා මොනවා හරි කරලා ෆිட் වෙලා කතා බහ කරනවා. දැන් මෙහෙම ඔයගොල්ලොන්ට එකිනෙකනාව සම්බන්ධ කරගන්න විදිහක් නැහැනේ. ඒ නිසා ඒකත් හොඳ වාසියක්. ඒක අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක සෙනසුරාදා එකයි අද එකයි බලන්නම වෙනවා ඔය අභ්‍යාසය කරන්න. ඒ නැතුව කරන්න බෑනේ. ඒකයි. හරි. එහෙනම් අපි මේ අභ්‍යාස 6ක් අද කරා සාකච්ඡා කරා වර්තමාන කාලේ හොඳට ඔයාලගේ දැනුමට යන්න ඇති කියලා මම හිතනවා. එතකොට අපි සෙනසුරාදා කරපු පාඩමට අදාළ අභ්‍යාස ටිකක් තමයි අද අපි කරේ. අපි එතකොට හෙට ඇවිල්ලා බදාදා. එතකොට හෙට බදාදා ක්ලාස් එක පැවැත්වෙනවා සුපුරුදු පරිදි. එතකොට හෙට බදාදා ක්ලාස් එකේදී අපි කරන්නේ අර අපිට කලින් අතපසු වෙනු පාඩම් කීපයක් අතීත අනාගත කාල ටෙන්සස් වලට යන්නේ නැහැ. මොකද ඊට කලින් වර්තමාන කාලේ හොඳට ප්‍රැක්ටිස් කරගෙන ඉන්න ඕනේ අපි වාක්‍ය වලදී. හරි. එහෙනම් අපි පන්ති අතට නිමාවටපත් කරමු. හරිද? හරි. එහෙනම් ආයුබෝවන් වණක්කම් උங்கள் එல்லோருக்கும் இனிய இரவு வணக்கம். ඔයාලා හැමෝටම இனிய இரவு வணக்கம். සුබ රාත්‍රියක්. ජය වේවා.